හොඳයි දැනට පවතින කාලගුණ තත්ත්වය ගැන අපි බලමු ඉදිරි දින කිහිපය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. දැනට දිවයිනට නැගෙනහිර දෙසින් දිවයිනට නැගෙනහිර දෙසින් සහ ගිනිකොඩ දෙසින් පවතින මේ අඩු පීඩන තත්ත්වය හේතුවෙන් මෙය අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙලා තිනවා. එය තවදුරටත් පීඩන අවපාතයක් සහ බොහෝ දුරට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙලා වර්ධනීය හැකියාවක් තියෙනවා. නමුත් මේක දිවයිනෙන් බැහැරට නැත්නම් ඉන්දියාව දෙසට තමයි ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ. නමුත් මේකේ අතුරු බලපෑම් තියෙනවා. මොකද ඒ දිවයිනේ නිරිත දිග දෙසින් එන සුළං රටා මෙම පීඩන කලා අඩු පීඩන කලාපයට දිවයිනේ නිරිත දිග දෙසින් එන සුළං රටා හේතුවෙන් දිවයිනට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒතර විශේෂයෙන්ම දිවයිනේ අද දිනේ අද ගත්තොත් එහෙම අද සහ හෙට අනිද්දා කියන දින කිහිපය අපි කොයි ආකාරද වෙනස් වෙන බැලුවොත් එහෙම 25 26 27 කියන දිනවල විශේෂයෙන්ම 26 දිනේදී දිවයිනේ බස්නාහිර දකුණ ඒ වගේම සබරගමු ඒ වගේම මධ්‍යම පළාතේ විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් වලට සහ දිවයිනේ වයම් පළාත්වලත් බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේ සබරගමුව සහ බස්නාහිර කොටතට තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ සුළඟත් එක්ක. ඒත් එක්කම මේ සුළං රටාවේ වෙනසත් එක්ක මේ සුළඟ අර අඩු පීඩන කලාපයට වේගයෙන් සුළඟ ඇදීහිම මත විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් දිවයිනේ මධ්‍යම කඳුකරේ ඒ ගැටීමත් එක්ක බටහිර කොටසට තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කොහොම වුණත් මේ තත්ත්වයේදී හෙට දිනේ විශේෂයෙන්ම 26 සහ 27 දිනවල තමයි වැසි තත්ත්වයේ වැඩිවීමක් තියෙන්නේ. ඒ කියන්නේ හෙට සහ අනිද්දා බොහෝ දුරට මේ සුළි කුණාටුව ඉන්දියාව දෙසට ඉන්දියාවේ වෙරළ දෙසට තමයි මේ ගමන් කිරීම හැකියාවක් තියෙන්නේ. කොහොම වුණත් අපි මේ පද්ධතියේ වෙනස් වීම අපි කොච්චර අනාවේග පළ කරත් කොයි ආකාරයකද කියන එක අපි අවධානයෙන් ඉන්න ඕන. දැනට පවතින තත්ත්වය ඕක තමයි. කියන්නේ කඩින් කඩ වැසි දිවයිනේ බොහෝ පළාත් වලට බස්නාහිර සබරගමු දකුණු පළාත්වලත් විශේෂයෙන්ම වයම් පළාතෙත් ඒ වගේම උතුරු සහ නැගෙනහිර පළාත්වලත් සවස් කාලෙත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම විටින් විට තරමක තද සුළං ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. මොකද මේ අඩු පීඩන කලාපයට සුළං ධාරා ඇදීම හේතුවෙන්. ඉතින් දැනට ඔය වැනි තත්ත්වයක් තියෙන්නේ. මේක කොයි ආකාරයකද වෙනස් වෙන්නේ කියන එක පිළිබඳව අපි නිතර අවධානයෙන් ඉන්න ඕන. සමාජීය පද්ධතියක බලපෑම අපි පූර්ව නිගමනයන් කිව්වට මේ වගේ වෙනස් වීම වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් විශේෂයෙන්ම 26 27 දිනවල 25 26 27 දිනවල දිවයිනේ බොහෝ පළාත්වලට කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාවක් තමයි පවතින්නේ. ඉතින් මම හිතනවා ඔබට ඒ පිළිබඳව අවබෝධ වෙන්න ඇති කියලා. අපි බලමු මින් ඉදිරියට කොයි ආකාරයකද මේක වෙනස් වෙන්නේ කියලා. යම් වෙනස් වීමක් වුණොත් මම මේ පිළිබඳව යම් දැනුවත් කිරීමක් කරන්න. හොඳයි ස්තුතියි.